මේ ලෝකේ යථාර්ථය කියලා කියන්නේ ඇතිවීම, යම් කිසි කාලයක් පැවතීම සහ විනාශ වීම. උප්පාද, තිති, භංග කියන ධර්මතාවයනොත් පැහැදිලි කරලා දෙන්නේ මේ කාරණේමයි. සජීවී හෝ අජීවී යම් දෙයක් මේ ලෝකෙට බිහි වෙනවද, නිර්මාණය වෙනවද, ඒ සියල්ලක්ම යම් කිසි කාලයක් පැවතිලා නිරුද්ධ වෙලා යනවා. එහෙම නැත්නම් විනාශ වෙලා යනවා. ඉතින් මේ කාරණය යම් කිසි කෙනෙක්ට අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ කෙනාට මේ ලෝක ජීවිතය විතරක් නෙවෙයි පරලෝක ජීවිතයත් එහෙම නැත්නම් සාංශාරික ජීවිතයත් නිවැරදිව ගත කිරීමේ ප්‍රඥාව පහළ වෙනවා. එකෙන් අදහස් කරන්නේ මේ ලෝකීය යම්කිසි කාලයක් පමණයි අපිට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මේ ලෝකේ නිර්මාණය වෙන සෑම දෙයක්ම යම්කිසි දවසක විනාශ වෙලා යනවා කියන අනිත්‍යතාවය යම් කෙනෙක් අවබෝධ කරගන්නවා නම් ඒ කෙනා සාංශාරික වශයෙන් ප්‍රඥාව මෙහෙවන දක්ෂයෙක් බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ. මේ ලෝකය කියන එකෙන් උන්වහන්සේ අදහස් කරන්නේ අපි සම්මුති ලෝකේ ගවේෂණය කරන ඉරහඳ තාරකා පිළිබඳව නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙතන ලෝකයක් කියලා අදහස් කරේම මේ මම මගේ කියලා හිතාගෙන අපි මහත් අභිරුචියෙන් පාවිච්චි කරන තම තමන්ගේ බඹයක් තරම් වූ පංචස්කන්ධය. එතකොට මේ ශරීර කෝඩුවත් ඒ විදිහටම තමයි බලන්න ඕන. උප්පාද කියන එකෙන් අදහස් කරන්නේ ඇති වෙනවා. තිති කියන එකෙන් අදහස් කරන්නේ යම් කිසි කාලයක් පවතිනවා. භංග කියන එකෙන් අදහස් කරන්නේ යම් දවසක විනාශ වෙලා යනවා. එතකොට මේ රූපකායත් අපි දරන මේ පංචස්කන්ධයේ ස්වභාවයත් ඒ විදිහමයි. උප්පාදෝ පඤ්ඤායති. ඉපදීමක් පේන්න තියෙනවා. තිතස්ස අඤ්ඤත්තම් පඤ්ඤායති. අර යම් කිසි කාලයක් පවතිනවා පේන්න තියෙනවා. ඊට වයෝ පඤ්ඤායති. විනාශ වෙලා යන ස්වභාවය පේන්න තියෙනවා. එතකොට පොදුවේ ගත්තාම සෑම පංචස්කන්ධයකම එහෙම නැත්නම් සෑම සතෙක්ටම වෙන පොදු ස්වභාවය තමයි මේ තුල තියෙන්නේ. එතකොට යම් කෙනෙක්ට මේ කාරණාව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා නම් එයා සම්මුති ලෝකේ කාම වස්තු නිසා ශෝකයටපත් වෙන්නේ නැහැ. දැන් සම්මුති ලෝකෙදි පින්නත්නේ අපි කැමති දේවල් නොලැබෙනකොට මොනතරම් ශෝකයටපත් වෙනවද? ඒ ශෝකයටපත් වෙන්නෙම මේ කාම ලෝකයේ තියෙන මේ කම්සපවල තියෙන తాවකාලික බව අපිට අවබෝධ කරගන්න බැරිකම නිසා හෝ අවබෝධ නොවන නිසා. හැබැයි අර භාග්‍යවතුන් වහන්සේගේ මේ දහම අනුව බලපුවහම උප්පාද පඤ්ඤායති, තිතස්ස අඤ්ඤත්තම් පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, මේ උප්පාද තිති භංග කියන ධර්මතාවයට අනුව අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක නා කම්පණයටපත් වෙන්නේ නැහැ, ශෝක කරන්නේ නැහැ. කම්සප ඉදිරියේ කාම ආස්වාදයන් ඉදිරියේ ප්‍රමාදයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ විදර්ශනා ප්‍රඥාව මෙහෙවන කෙනෙක් නම් මේ ලෝකයේ ඇත්ත යථාර්ථය අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම හිතන්න ඕන මේ සම්මුති ලෝකේ සාමාන්‍ය ජීවිත ගත කරන අපි මේ කම්සප වෙනුවෙන් මොනතරම් ශෝකයටපත් වෙනවද, ප්‍රමාදයටපත් වෙනවද? මේවා වෙනස් වෙන ස්වභාවය දන්නේ නැති නිසා අපි අද ඉඳලා කල්පනා කරන්න ඕන මේ අපි ඇහැට දකින, කනට ඇහෙන, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන, ශරීරයට දැනෙන මේ සියල්ලක්ම අනිත්‍යයි. වෙනස් වෙන සුළුයි කියලා හිතන්න ඕන. ඊළඟට යමක් වෙනස් වෙන සුළුයි නම් එම විදිහටම පවත්වාගෙන යන්න බැරි නම් ඒක දුකක් කියන එක අපි තේරුම් ගන්න ඕන. යමක් එකම විදිහට පවත්වන්න බැරි නම් ඒකෙන් දුකකුත් ඇති වෙනවා නම් ඒක මම මගේ කියලා පවත්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට මෙන්න මේ ප්‍රඥාව පහළ කරගන්න පුළුවන් නම් අන්න යාට විදර්ශනා ඥානය වැඩෙනවා කියලා කියනවා. ඒක තමයි විදර්ශනා කරන මාර්ගය. එතකොට
සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ සියල්ලක්ම අනිත්‍යයි, වෙනස් වෙන සුළුයි. දුකයි, වෙනස් වෙන සුළුයි නිසා එකම විදිහට පවතින්නේ නැති නිසා බිඳෙන සුළුයි නිසා දුකයි. එහෙමනම් ඒක මම මගේ කියලා පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒ සම්මුති ලෝකෙදිත් ඔබට ওই කාරණාව තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් නම් සම්මුති ලෝකේ ගොඩාක් ප්‍රශ්න නැති වෙනවා. දැන් බලන්න පින්නත් මේ වෙනස් වීම, මේ බිඳීම, මේ ස්ථීරව පවතින්නේ නැති ස්වභාවය තේරුම් ගන්න බැරි නිසා අපි සම්මුති ලෝකෙ මොනතරම් විපතටපත් වෙනවද? අපි මානසිකව, කායිකව මොනතරම් වෙහෙසටපත් වෙනවද? මේ తాවකාලික ආස්වාද තියෙන කාම ලෝකයේ කම්සප නිසා. ඒ නිසා හොඳට අවබෝධ කරගන්න ඕන මේ සියල්ලක්ම తాවකාලික දේවල්. ඇතිවීම, යම්කිසි කාලයක් පැවතීම, නැති වෙලා යෑම මේ ලෝකේ ස්වභාවයයි. එයයි යථාර්ථය කියන එක අවබෝධ කරගන්න. ඒ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් නම් පින්නත්නි කිසිම දෙයකින් මේ කාම ලෝකේ තියෙන කම් සුව වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙන කිසිම කාම වස්තුවකින් අපේ මේ හිත පෙළන්න බැරි වෙනවා. ශෝකයට යටපත් කරන්න බැරි වෙනවා.